අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි අතර අත්සන් කරපු අලුත් විදුලි බල සම්ප්‍රේෂණ ගිවිසුමක් ගැන පළමුණු විමර්ශනාත්මක ලිපියක් ගැන. ඔව් මේ HVDC කියන අධිවෝල්ටියතා සෘජුධාරා සම්බන්ධතාවය ගැන. හරියටම. ඉතින් මේ ලිපියෙන් අහනවා මේක ඇත්තටම රටට හොඳ දෙයක්ද නැත්නම් අර හම්බන්ටොට වගේ කතාවක් ආයෙත් මේ පැත්තෙන් අහන්න වෙයිදු ක්ලෙයා. ඒ කියන්නේ පාලනය ගිලිහෙන එක ගැන පරායත්ත වෙන එක ගැන ප්‍රශ්නයක් නේද මේ මතු කරන්නේ? ඔව්. අපි බලමු මේ මූලාශ්‍රය ගැඹුරින් විග්‍රහ කරලා මොනවද මේකෙදි මතුවෙන ප්‍රධාන කාරණා කියලා. හොඳයි. ලිපිය පටන් ගන්නෙම අතීතයෙන් ඒ කියන්නේ ඉතිහාසය මතක් කරනවා. යටත් විජිත කාලේ හදපු දුම්රිය පාරවල් වගේ සම්පත් ගෙන යන්න හදපුවා. ඊට පස්සේ මෑතකදී හම්බන්තොට වරාය. ඒ කියන්නේ උපාය මාර්ගිකව වැදගත් දේවල් වල පාලනය පිටට ගියපු අවස්ථා. හරියටම ඒක මතක් කරලා තමයි මේකට එන්නේ. ඔව් ලිපියේ උපුටා දක්වන නේද ආචාර්ය නිරා වික්‍රමසිංහගේ කියමනක් පරායත්ත බව සංවර්ධනය නොවේ කියලා. ඔව් ඒක වැදගත් කාරණයක්. මොකද මේ ව්‍යාපෘතිය නවීකරණය කියලා කිව්වට ඉතිහාසය බලද්දි මේකෙන් ඇත්තටම අලුත් වෙන්නේ කාගේ වාසියද කියන ප්‍රශ්නේ එනවා. ඒ කියන්නේ අපේ පරායත්ත බව තවත් වැඩි වෙන එකක්ද මේකෙන් වෙන්නේ කියන එක. එතකොට මේ ගිවිසුමේ මොන වගේ වගන්තිද තියෙන්නේ ඔය පාලනය ගැන කියවෙන. මෙහෙම ලිපිය අවධාරණය කරන විදිහට මේ HVDC සිස්ටම් එකේ ඩිසයින් එක නඩත්තුව පස්සේ කාලක කරන වැඩි දියුණු කිරීම මේ හැම දෙයකම වගේ මෙහෙයුම් පාලනය යන්නේ ඉන්දියාවේ පවර් ග්‍රිඩ් කෝපරේෂන් එකට PGCIL එකට. ඒ කියන්නේ රිමෝට් එක තියෙන්නේ එයාලගේ අතේද වගේ කතාවක්. එහෙ වගේ තමයි. ලිපියේ නේපාලේ උදාහරණයක් ගන්නවා. අර උඩුතම කෝෂි ව්‍යාපෘතිය. මොකද ඒ කියන්නේ? එතනත් ඉන්දියන් කම්පැනි තමයි පාලනය තියාගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් නේපාලෙට පොඩි රිපෙයාර් එකක් කරගන්නත් ලොකු ගාණක් ගෙවන්න වෙලා තියෙනවා කියලා තමයි ලිපියේ කියන්නේ. ඒකින්ද අර ටෙක්නිකල් සපෝට් එක සමහර විට ලොකු බරක් වෙන්නත් පුළුවන් කියන එකද? ඔව් ඒ අවදානම තියෙනවා ලිපියේ ශනිකා ප්‍රනාන්දුකේන බලශක්ති විශ්ලේෂකවරියගේ ප්‍රශ්නයක් උපුටා දක්වනවා. මොකද? අපි ඇයි එකම උගුලට අතින් පයින් ගහගෙන යන්නේ කියලා. ඒ කියන්නේ මේ PGCIL එකේ බලය හින්දා අපිට අයිති නැති ඒ වගේම අපිට නුහුරු තාක්ෂණයකට සදහටම ගෙවන්න සිද්ධ වෙයිද කියන බය. තාක්ෂණය ගැන කතා කරද්දී මේ VSV තාක්ෂණය ගැන වෝල්ටීයතා ප්‍රභව පරිවර්තක තාක්ෂණය. ඒක ගැන මොනවද ලිපියේ කියන්නේ? ඒකත් අර පාලන ප්‍රශ්නයට සම්බන්ධයි. VSV කියන්නේ අලුත් ටිකක් සංකීර්ණ තාක්ෂණයක්. අපේ ඉංජිනේරුවන්ට මේ ගැන ලොකු අත්දැකීමක් නැහැ කියලත් ගිවිසුමේ පැහැදිලිව දැනුම හුවමාරු කරන එක ගැන වගන්ති නැහැ කියලත් ලිපිය කියනවා. ඒ කියන්නේ අර 2015 සම්පූර්ණ බලාගාරයේ වගේ වේද කියන සැකයක් තියෙනවා. ඔව්. තාක්ෂණයේ යාළගේ අතේ තියාගෙන අපි හැම දෙයකම යාළගෙන් යැපෙන තත්වයක්. හරි. අර්ජුන් රාජේන්ද්‍රන් කියලා කෙනෙක්ගේ අදහසකුත් තිබුණා නේද ලිපියේ? ඔව් තාක්ෂණික ක්‍රියාකාරකයෙක්. එන කියන්නේ මේක සහයෝගිතාවයක් නෙවෙයි. යටත් විජිතකරණයක්. එයාලා හදනවා, එයාලා පාලනය කරනවා, අපි ගෙවනවා කියලා. ඒක ටිකක් සැර කතාවක්. ඒ කියන්නේ අපේ බලශක්ති ස්වෛරීත්වය කොන්ට්‍රාක්ටුවකට යට කරනවා වගේ දෙයක්. ඒ වගේ අදහසක් තමයි මතු වෙන්නේ. ඒක එතකොට ආර්ථික තාක්ෂණික කාරණාවලට එහාගේ දෙයක් වගේ නේද? අනිවාර්යයෙන්ම භූ දේශපාලනික පැත්ත ගැනත් ලිපිය කතා කරනවා. ඉන්දියාවේ බලපාම ගැන. ඔව් ආචාර්ය පද්මා රාව් කියන කෙනෙක් උපුටා දක්වලා කියනවා යටිතල පහසුකම් තමයි අලුත් යුද පිටිය කියලා. ඒ කියන්නේ රටක විදුලිය වගේ සංවේදී ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් පාලනය කරන එකෙන් ඒ රටේ ප්‍රතිපත්ති වලට බලපෑම් කරන්න පුළුවන් කියන එක. හම්බන්තොටයි චීනයයි වගේද? ඒ වගේ සැසඳුමක් කරන්න පුළුවන් කියලාත් ලිපිය ඉඟි කරනවා. අර ඉන්දියන් සාගරයේ බලය ගැන ඉන්දියාවේ තියෙන සාගර වගේ මූලපායන් එක්කත් මේක සම්බන්ධ වෙන්න පුළුවන්ලු. මේවා ඉතින් ඉහළ මට්ටමේ කතානේ. සාමාන්‍ය මිනිස්සුන්ට අපේ වෘත්තිකයන්ට මේක දැනන්නේ කොහොමද? ඒ ගැන මුකුත් නැද්ද? කියනවා දේශීය හඬවල් කීපයක්කුත් ලිපියේ තියෙනවා. ඉංජිනේරු ප්‍රියන්ත රත්නායක වගේ කෙනෙක් කියනවා රටට සේවයක් කරන්න ඉගෙන ගත්තට මේ වගේ ප්‍රොජෙක්ට් පිටරටින් ඇවිත් ඔක්කොම කරනකොට Tamanට අනාගතයක් නැති වෙනවා වගේ හැඟීමක් එනවා කියලා. තව අනුරාධපුරේ ගොවි මහත්මයෙක් සරත් කුමාර කියලා එයා අහනවෝ මුලින් වරාය ගත්තා දැන් විදුලිය ගන්නවා අපි කවදා මේ පිටරට ව්‍යාපෘතිවල පරිේෂණ හාවෝ වෙන එක නවත්ත ගන්නවද කියලා. ඒක නෑ හිතන්න දෙයක්. ඉතින් මේකට විසඳුම් විදිහට මොනවද ලිපිය යෝජනා කරන්නේ?
ප්‍රධාන වශයෙන් 3ක් තියෙනවා. එකක් තමයි අනිවාර්යයෙන්ම තාක්ෂණීය උවමාරු කරන වැඩපිළිවෙලක් ගිවිසුමට දාන්න ඕන කියන එක. හරි. දෙවෙනි එක මේකේ මෙහියුම් පාලනයට අපේ ඉංජිනේරුවන්ටත් ප්‍රමුඛත්වය දෙන හවුල් ක්‍රමයක් හදන්න ඕන. ඒකත් හොඳයි. තුන්වෙනි එක තමයි දිගුකාලීනව මේ වගේ පරායත්ත බව අඩු කරගන්න අපේම පර්යේෂණවලද ආයෝජනය කරන්න ඕන කියන එක. ආචාර්ය හර්ෂද සිල්වාගේ අදහසක් තිබුණා නේද? ඔව් එතුමා කියනවා සැබෑ ප්‍රගතිය කියන්නේ ස්වයං රැකියාව. අපි මේ ගිවිසුම ආයෙත් කතා කරන්න ඕන කියලා. හරි. එතකොට සාරාංශයක් විදිහට ගත්තොත් මේ ලිපියෙන් කියවෙන්නේ සංවර්ධනය කියලා පේන දේවල් ඇතුලේ සමහර වෙලාවට අපේ පාලනය ගිලිහෙන පරායත් වෙන අවදානමක් තියෙන පුළුවන් කියන එක නේද? ඔව් ඒක තමයි මූලික අනතුරු ඇංවීම. අතීත අත්දැකීම් දිහා බලලා මේ අවදානම් පෙන්වා දෙනවා. එතකොට අපි ඉස්සරහට හිතන්න ඕන. හිතන්න ඕන දේ තමයි මේ වගේ ජාත්‍යන්තර සහයෝගයතා ප්‍රතිෂේධ කරන්න බෑනේ. ඒත් ඒවා කරගන්න ඕන කොහොමද? අපේ පරායත්ත බව තවත් වැඩි කරගන්නේ නැතුව. අපේ දේශීය හැකියාවන් ශක්තිමත් කරගන්න විදිහට හරියටම අපේ ස්වෛරීත්වයට හානියක් නොවන විදිහට මේවා කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක තමයි අපි ගැඹුරින් කල්පනා කරන්න ඕන කාරණය.